ඔයාලා සුකපොඩි හාමුදුරුවෝ ගැන අහලා තියෙනවද? සුකපොඩි හාමුදුරුවෝ ගැන මේ සිල් අරගෙන යනකොට මම මේ දෙයක් පුරවල යවන්න හදන්නේ. සුකපොඩි හාමුදුරුවෝ ගැන අහලා තියෙනවද? සුකපොඩි හාමුදුරුවෝ ගැන අවුරුදු 7 පුංචි පොඩි හාමුදුරුවෝ නම. සාමණේර නම. මේ හාමුදුරුවන්ට සුක කියලා නම වැටෙන්නේ ඉපදිච්ච දවසේ ඉඳලා මාලිගාවට සිටුමැදුරට භවෝග සම්පත් පිරීලා. ඒකයි සුක කියලා කියන්නේ. එතකොට මෙයාගේ පෙර භවයේ තියෙන මේ පුරුද්දට පෙර සසරේ පුරුද්දට මෙයාට මහාන වෙන්න ආසාවක් එනවා. කොමාරි අම්මගෙන් අප්පච්චිගෙන් අවසර අරගෙන සුකපොඩි හාමුදුරුවෝ අවුරුදු 7න් මහාන වෙනවා. හරි? මහාන වුණායින් පස්සේ ඔන්න දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි උපාධ්‍යයන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ගාව තමයි මහාන වුණේ. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේත් එක්ක සුකපොඩි හාමුදුරුවෝ යනවා ගමන පිණ්ඩපාත යනවා දැන්. පිණ්ඩපාත යනවා. මේ පිණ්ඩපාත යනකොට දකින්නව ඇලක්. මොකක්ද දැක්කේ? ඇලක් දැක්කා. මේ ඇල දැකලා අවුරුදු 7 පුංචි සාමණේර නම අහනවා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ මොකද්ද? එතකොට කියනවා සුක මේ තියෙන ඇලක්. මේ ඇලෙන් කෙරෙන්නේ මොකද්ද? එතකොට කියනවා සුක උඩ තියනවා වැව. මේ වැවෙන් ගොවිය කරන්නේ මේ ඇල හරහා වතුර ගෙනල්ලා මේ ලියටි වලට දානවා. එතකොට මේ කුඹුර අස්සද්දනවා. එකපාරට අහපු ප්‍රශ්න තමයි මොකද්ද? මේ වතුර වලට ඒ කියන්නේ හැමෙන්න හිතක් තියනවද? හිතක් නෑ සුක මේකට. හැබැයි අර ගොවියෝ කරන්නේ මේක කොහොම හරි ඇල මාර්ග ඔස්සේ ගිහින් දානවා. දාගත් ඔලුවට. දාගෙන දැන් තව ටිකක් දුර යනවා. යනකොට හම්බ වෙනවා වඩු මඩුවක්. ස්වාමීන් වහන්සේ මේ මොකද්ද? මේක වඩු මඩුවක්. මේකෙන් මොකද්ද කරන්නේ? අර මහා රූස්ස ගස් කනල්ල කපල කුටු මේසේ මනමන හදනවා. අපිට අවශ්‍ය වුණා උපකරණ හදනවා, ලීබඩු හදනවා. එතකොට අහනවා එහෙම හදන්න නම් අර ගස් වලට හිතක් තියනවද? සුක මේවට හිතක් නැහැ. හැබැයි මේ වඩු කාර්මික ශිල්පියෝ මේක වැඩ කරන අය මේක ලස්සනට කපල කියලා ඒ විදිහට හැඩගස් වල හදනවා. දෙවෙනි එකක් දාගත්ත ඔළුවේ. මෙන්න යනවා තව ටිකක් දුර යනකොට කම්මලක් තියෙනවා. ස්වාමීන් වහන්සේ මේ මොකද්ද? මේක කම්මලක්. මේකෙන් මොකද්ද කරන්නේ? මේක යකඩ ගෙනල්ලා ආයුධ හදනවා. එතකොට මේ යකඩ වලට හිතක් තියනවද? හිතක් නැහැ සුක. හැබැයි මේක ගෙනල්ලා තලලා මේ පත්තල් වැඩ කරන කට්ටිය මේක හදනවා. ගත්ත පාත්‍රය අතට දුන්න සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අතට දීලකෝ ස්වාමීන් වහන්සේ මට පුළුවන් නම් පිණ්ඩපාතය අරන් එන්න. හිතක් නැති ජලයට පුළුවන් නම් අර විදිය දෙයක් කරන්න. හිතක් නැති ගහකට පුළුවන් නම් ලීටියකට පුළුවන් නම් අරම දෙයක් කරන්න. හිතක් නැති යකඩ වලට පුළුවන් නම් අරම දෙයක් කරන්න. ඇයි මට හිතක් තියාගෙන මේ දේ කරගන්න බැරි කියලා අවුරුදු 7 සාමණේර නම කිව්වා වැඩියා කුටියට. අනේ වඩිනකොට මගේ බුදුහාමුදුරුවෝ මේක දකිනවා. මගේ බුදු පියාණන් වහන්සේ දැකලා මොකද්ද කරේ? කතා කරා හතරවරන් දෙවිවරුන්ට. හතරවරන් දෙවිවරුන්ට කතා කරලා කිව්වා සුක වඩිනවා. ජීවිතේ උත්තම ගමන යන්න. ගිහිල්ලා අර කුරුළු සද්ද වැඩි යාට. එයා පොඩි තාම ඉක්මනට ගිහලා මේ දේවල් සුද්ධ කරලා දෙන්න. හතර දෙනාම ගියා. බල සම්පන්න හතර දෙනා. ආයේ හතර දෙනා ගියා නම් ආයේ මුකුත් ඕනේ නැහැ. සක්‍ර දෙවියන්ට කතා කරා. හැමදේම හොයන්න. හිරු දෙවියන්ට සම් දෙවියන්ට කිව්වා කිසිම විදිහකින් බලපෑමක් කරන්න එපා සාමණේර නමට. හතරවන් දෙවිවරු කුටිය වටේට හතරක් ගත්තා, ආරක්ෂා කරගත්තා. දැන් සුකපොඩි හාමුදුරුවෝ භාවනා කරනවා. භාවනා කරනකොට බුදු පියාණන් වහන්සේ දිවසින් බැලුවා. අනුකම්පා හිතින් බැලුවා. දහවල් දානය සුකපොඩි හාමුදුරුවෝ ගානේ රහත් වෙලාද නැතුවද කියලා. තේරුණානේ? එතකොට දකින්නවා අනාගාමී ඵලයට එනකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ දොර ඇරගෙන කතා කරායින් පස්සේ එතනින් න්යාගේ ගමන නවතිනවා. ඒ නිසා බුදු පියාණන් වහන්සේ අනුකම්පා සිතින් වැඩියා කුටිය ගාවට වැඩලා දැන් ටික වෙලාවක් යනකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ පාත්‍රෙත් තරන් එනවා. එනකොට ඉස්සරහම දොරකට තියාගෙන ප්‍රශ්න 4ක් අහනවා. මේ ප්‍රශ්න 4 උත්තර දෙනකොට ප්‍රශ්න 4 අහලා උත්තර දෙනකොට ඒ ප්‍රශ්නයි උත්තරයි සුකපොඩි හාමුදුරන්ට ඇහෙනවා. ඒ ප්‍රශ්න 4ෙන්ම අරහත් බාටපත් වෙනවා. තේරුණාද? මම්මගේ රත්තරන් අම්මලා අප්පච්චිලාටත් කියන්නේ හිතක් නැති ජලයට පුළුවන් වුණා නම්, හිතක් නැති ගහකට පුළුවන් වුණා නම්, හිතක් නැති යකඩ වලට පුළුවන් වුණා නම්, අර චූටි හිතක් තියෙන පොඩි සාමණේර නමට පුළුවන් වුණා නම් අවුරුදු 60ක් 70ක් වෙච්ච අපිට ඇයි මේ දේ කරගන්න බැරි?